ධර්මය අහන්න මතක තියාගන්න අවසාන වශයෙන් මේ කාරණාව සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තියෙනවා. අපි ඒක සවිස්තරව ධර්ම දේශනාවලදී පසුගිය කාලේ කළා. ඒ තමයි පුරුෂ පුද්ගල පරෝපරියත්ත ඥානය. ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රකින්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ සිල් රකින්න බැරි දෙන්නගෙන් එක්කෙනෙක් බණ අහනවා සාමයික විමුක්තිය ලබනවා. සාමයික විමුක්තිය කියන්නේ බණ අහන වෙලාවට හිත සැනසෙනවා යාගේ. හරිම සතුටුයි බණ අහන වෙලාවට. හැබැයි එයාට ආයේ ගියාට පස්සේ පරණ ජීවිතේමයි යා කැලැත්තෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා දුස්සීල දෙන්න මැරුණට පස්සේ උපදින ලෝකවලින් බණ අහපු කෙනා ඉහළ උපදිනවා. උතුම් ධර්මය. ඒක ලෝකේ කාටවත් හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දකින්නවා කියනවා මෙයා අර බණ අහද්දී ඒ ධම් සැඩපාරෙන් මෙයාගේ භවයේ ඉස්සුවා. අද ඔයාලා මැරුණට පස්සේ ඔයාලා යම් තැනක ඉපදෙන්න හිටියද අද මේ පැය ගාන බනහපු පින්බලෙන් ඔයාලා ඉපදෙන්න හිටපු තැනින් භවයේ උස්සලා තියෙන්නේ ධම් සැඩපාරේ.